දවසේ සිටුවිලි. අපි ඊයේ නිම කරන විට මං කිව්වා උන්වහන්සේගේ පාද පාමුල සිටීම ගැන තවදුරටත් අපි ඉගෙන ගන්නට යනවායි කියලා. අපි මේ අද දවසේ කියවන්නට යන්නේ මාර්තුමාගේ සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳලා 15 වෙනි වගන්තියෙන් දක්වායි. උන්වහන්සේ කන්දකට නැගී තමන් වහන්සේ කැමති වූවන් තමන් ළඟට කැඳ වූසේක. ඔහු උන්වහන්සේ ළඟට ආවෝය. උන්වහන්සේද තමන් සමග සිටින පිණිසත් දේශනා කරන්නට පිටත් කර හරින පිණිසත් යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිණිසත් 12 දෙනෙකු නියම කළසේක. ප්‍රියසහෝදරයනි, මේක තමයි අපොස්තලවරුන් 12 දෙනා පත් කිරීමේ අවස්ථාව. උන්වහන්සේ ඉස්සල කඳු මුදුනට යනවා. ලූක්තුමා අපිට කියනවා මුළු රාත්‍රියක් එතුමා යාඥා කළයි කියලා. මුළු රාත්‍රියක්ම යාඥා කරලා 12 දෙනෙක්ව පත් කරනවා අපොස්තලවරුන් හැටියට සභාවට නායකත්වය දෙන්න. බලන්න 14 වෙනි වගන්තිය ඉස්සලම වෙඩි කියන්නේ and he appointed 12 so that they might be with him. 12 දෙනා පත් කළා. පළවෙනි දේ එතුමා සමග සිටින පිණිස. දෙක, ඔවුන්ම යවන පිණිස සුභාරංචි දේශනා කරන්න, යක්ෂ ආත්ම දුරු කරන්න, දේවරාජ්‍ය පතුරවන්න. ප්‍රියතර සහෝදරනි, දේශනා කිරීම, යක්ෂයන් දුරු කිරීම, අනිකුත් සේවා වැඩ කටයුතු ඇවිල්ලා දෙවනි ස්ථානය ගන්නා වූ ක්‍රියාපටිපාතය. පළවෙනි ස්ථානයේ නැතිනම් ප්‍රමුඛ ස්ථානයේ ගන්නා වූ මෙහෙවර ඇවිල්ලා එතුමාගේ පාද පාමුල සිටින එකයි. ඔබ පාද පාමුල සිටින්නේ නැතිනම්, ගහ සමග බද්ධ වෙලා නැතිනම් ඔබ වියලියුණෝ අත්ත දැනටමත්. ඊට හේතුව ඇවිල්ලා අත්ත ගහෙන් වෙන් වෙච්ච ගමන ඒ සාරේ නවතිනවා. ප්‍රියාතර සහෝදරනි, දෙවියන් වහන්සේ ඔබව කැඳෙව්වේ ඔහේ මේ දුවන්න නෙමේ, ප්‍රථමයෙන්ම ආරම්භ කරන්න දෙවියන් වහන්සේගේ පාද පාමුල. මම මේ දවස්වල හැමදාම උදේ පාන්දර අවදි වෙලා අපේ පැරණි ශ්‍රේෂ්ඨ සුද්ධවන්තයන්ගේ ජීවිත ගැනම ඉගෙන ගන්න පටන් ගත්තා. ජෝන් වෙස්ලි තුමා ගැන, E.M. බවුන්ස් කියන තැනත්තා ගැන, රේවන් හිල් කියන, රොබර්ට් නොක්ස්, චාල්ස් ස්පර්ජන්, D.L. මූඩි, ඩේවිඩ් ලිවින්ස්ටන්, හඩ්සන් ටේලර්. මට අවශ්‍ය වුණේ බලන්න මේ අයව දෙවියන් වහන්සේ පාවිච්චි කළා. මොකක්ද පාවිච්චි කළා විතරක් නෙමෙයි, ඔවුන්ගේ ඵල අද පවතිනවා. මොකද්ද මේ අයගේ රහස? මේ අයගේ ජීවිත කතාවල් ඔක්කොම කියවන විට මට ඉගෙන ගන්න පුළුවන් වුණේ පොදු රහසක් තිබුණා. ඒ පොදු රහස නම් මේ අය දෙවියන් වහන්සේගේ පාද පාමුල සිටි මිනිසයන්. ඊයේ මම කියව ජෝන් වෙස්ලිගේ ජීවිත කතාව. ප්‍රියාදර සහෝදරනි, සමාජයෙන් පිළිගැනීමක් තිබුණේ නැහැ. ඔවිඩිය සභාවෙන් උඩ පිළිගැනීමක් තිබුණේ නැහැ. ඔව් දෙවියන් වහන්සේගෙන් පිළිගැනීමක් තිබුණා. ඔව් සිටියේ මහ බ්‍රිතාන්‍යයේ සීත දවස්වල පවා උදේ 4ට අවදි වෙලා පළවෙනි පැය ස්වල්පේ දෙවියන් වහන්සේගේ පාද පාමුල හිමිදිරි පාන්දර සීතමේ රටේ දකින්න දෙයද මෙයයි. දෙවියන් වහන්සේ අවශ්‍ය නැහැ අපිට සමාජ මාධ්‍ය තියෙනවා. අපි සමාජ මාධ්‍ය පාවිච්චි කරලා නැති දේ ලොකු කරලා පෙන්නනවා. පොඩි දේ විශාල කරලා පෙන්නනවා. මිනිස්යන් ප්‍රිය කරන දේවල් වලට අපේ අවධානය යොමු කරලා දේශනා කරනවා. සෞභාග්‍ය දේශනා කරනවා. මිනිස්යන් එක්රැස් කරගන්නවා. නමුත් මට පේන විදිහට ඕන් මිනිස්යන් මුලා කරනවා. අපේ ස්ථානයේ දෙවියන් වහන්සේගේ පාද පාමුලයි. සුභාරංචි 4 කියවන්න. සුභාරංචි 4 කියවන විට අපි දකිනවා යේසුස් වහන්සේ හිමිදිරි පාන්දර අන් කිසිම කෙනෙක් අවදි වෙන්නට ඉස්සරලා මොනවද එතුමා කරන්නේ? කාත් කවුරු නැති තැනකට යනවා. පියාණන් වහන්සේ සමග කාලය ගත කරනවා. පියාණන් මට කැමති මේ කාලය ගත කිරීම ගැන තව ගැඹුරට යන්න. නමුත් අද වෙලාව නිසා මම හිතනවා මම ඒක සීමා කරගන්නවා හෙටට.